යාළුවනේ සුබ දවසක් ඔයාලට. මේ අහන්නකෝ යාළුවනේ, මම ඔයාලට ගැන පොඩි විස්තරයක් කියන්න තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් යාළුවනේ අහන්නකෝ, මොකද්ද දන්නවද? මම මුලින්ම මල් හදලා ඉතින් මල් පැල විකුණන්න ඕනි කියලා කල්පනා කරලා වීඩියෝ මේ channel එකක් හදලා ඉස්සෙල්ලම මල් විකුණන්න කියලා වීඩියෝ හැදුවා. ඊට පස්සේ වීඩියෝ දැම්ම 10ක් 15ක් දැම්ම. ඒත් එක මල් ගහක්වත් විකුණුන්නේ නැහැ. ඉතින් මට හරීම දුකයි. මොකද මං මේ ආසාවෙන් අනිත් අයගේ වීඩියෝ බලලා channel එකක් හදාගෙන ආසාවෙන් මල් පැල ටිකක් විකුණ ගන්න කියලා හිතුවා. ඒත් ඉතින් මගේ මල් පැල හොඳ නැතුවද කොහොමද දන්නේ යාළුවනේ. මට ඉතින් විකුණුන්නේ මල් පැල මලුත් එක්ක අය මල් පැල සීට් පැල ඒ වගේ දැම්ම වීඩියෝ 15ක් විතර මල් ඉතින් සේල් වුණේ නැහැ. ඉතින් මට හිතුණා මෙන්න මේ වගේ මිදුලේ මගේ පැත්තක ඉන්ඩිගෝ රැජින කියලා එයාට නම දැම්මෙත් මන් තමයි. මේ බලන්නකෝ, මිදුලේ පැත්තක තනියෙන් ගහක් තිබුණා මල් 4කුත් එක්ක ලොකු ගහක් අඩි 2.5ක් විතර උස. ඉතින් මට හිතුණා මේකට මම මේ ඉන්ඩිගෝ පාටනේ ඉතින් දන්නෙත් නෑ ඒක වර්ගේ. මට හිතුණා මම ඉන්ඩිගෝ රැජින කියලා මෙයාට නමක් දාලා මම මේක සේල් එකට දානවා, මේ විකුණන්න දානවා බලන්න කියලා. ඊට පස්සේ මම මේක දැම්මා. මේ මල් පහත් එක්ක අඩි 2.5ක් විතර උසේ ගහ ඉන්ඩිගෝ රැජින කාටද ඕනි එහෙම කියලා දැම්මට පස්සේ අනේ දාලා පැය කාලක් විතර යද්දි මිස් කෙනෙක් කතා කරා. මිස් කිව්වා අක්කේ මම දැම්මේ ඒ ගහ රුපියල් 3000කට කියලා. විශාල ගහක්, මේ වගේ කොළ තියෙන මේ වගේ විශාල ලොකු ගහක්. මේ බලන්න ඉතින් මේ කැකුලේ සයිස් එක ඉතින් ඒ වගේ ලොකු මල් පිපිලා තිබ්බා. ඊට පස්සේ මං 3000ක් අක්කේ ගාන චුට්ටක් වැඩි වගේ මට ඒක පොඩ්ඩක් ඔයා බලලා දෙන්නකෝ මං ගන්නම් කිව්වා. ඊට පස්සේ මම කමන්නේ මිස් ඉතින් මං ආසාවෙන් හිටියේ ඒක මේ මල් ගහක් විකුණුන්නේ නැති හින්දා විකුණ ගන්න කියලා. මං කිව්වා 2500කට දෙන්නම් මිස් එහෙනම් කියලා. ඊට පස්සේ ඔන්න ඒ ගහ ඒ වගේ ඒ විශාල ගහ 2500 ඔක තමයි මම ඉස්සෙල්ලා විකුණන්නේ. ඊට පස්සේ ආපහු ඉතින් පොඩි වීඩියෝ දැම්මට යන්නේ. ඊට පස්සේ මම ආපහු ඒ වගේ තවත් එල්ලෙන පෝච්චි එක දාලා ලොකු මල් පඳුරක්, ඒක එල්ලෙන පෝච්චි දානේ එක නම් මේ ඉන්ඩිගෝ පාටම තමයි. මෙන්න මේ වර්ගෙම මේකේ මල් නටුව ගොඩාක් දිග වෙනවා. මල බර වෙනකොට ඔහොම පාත් වෙනවා. හරිම ලස්සනයි බෝල එන්න ඒක. ඒකත් එහෙම ඒක දුන්නා මම එල්ලෙන පෝච්චියේ මල් 4කුත් එක්ක සීට් තිබුණා රුපියල් 3000කට. ඔහොම දීලා පස්සේ නම් මගේ මල් ටිකක් සේල් වුණා. ඉතින් මං මේ කියන්න කියලා ඔයාලට ගත්තේ මගේ ආරම්භය. එමෙම ගිහිල්ලා දැනට මාස 10ක් විතර වෙනවා මං මල් විකුණන්න පටන් අරගෙන. කොහොමත් මම මගේ තිබිච්ච මල් වලින් රුපියල් 80000ක ලක්ෂයක විතර මේ වෙනකොට මල් විකුණලා තියෙනවා. දැනට නම් මගේ මල් ටිකක් අඩුයි. මොකද වැස්ස නිසා මල් ටික සෑහෙන මේ වුණා. ටනල් එක ඇතුලේ තියෙන මලුත් පොඩ්ඩක් අර සරු ගතිය අඩු වෙලා වගේ තියෙනවා වැස්ස වැඩි නිසා. ඉතින් මං දැම්මේ නෑ. මේ බලන්න මේ ඒ කැකුල කොච්චර ලොකුද කියලා. ඉතින් කැකුල වගේම තමයි මලුත් ලොකු වෙනවා, ගොඩාක් විශාල වෙනවා. මේ තවත් තියෙනවා ඒවා මේ ඔයාලට මේ වගේ ලොකු මලුත් එක්ක මේ වගේ ලොකු ගස් මේ බලන්නකෝ. ඕනි නම් ඉන්ඩිගෝ රැජින කියන්නේ මගෙන් කමෙන්ට් එකකිනුත් කවුරු හරි මිස් කෙනෙක් හරි මහත්තයෙක් හරි අහලා තිබුණා ඉන්ඩිගෝ පැල තියෙයිද කියලා, ඉන්ඩිගෝ රැජිනගේ පැල තියෙයිද කියලා. ඉතින් මට ඒක එයාට තිබුණේ නෑ නම්බර් එකක්වත්. මට හොයාගන්න තේරෙන්නෙත් නෑ. එයාට උත්තරයක් දෙන්න රිප්ලයි කරන්න බැලුවා. ඒක රිප්ලයි කරගන්නත් බැරි වුණා. ඒක නිසා එහෙම ඉන්නවා නම් එහෙම අහපු කෙනෙක් මේ වීඩියෝ එක දැක්කොත් මගෙන් ඉල්ලන්න. මම මේ වගේ ලොකු ගහක් එච්චර ලොකු මුදලකට නෙමෙයි මලුත් එක්ක මේ වගේ ලොකු ගහක් රුපියල් 1500කට වගේ ඔයාලට දෙන්නම්. මට දැන් මේ මල් පඳුරු ටික ගොඩ වෙලා වැඩි. ඉතින් කාට හරි උමනා කෙනෙක් ඉන්නවා නම් මේ එල්ලෙන පෝච්චි දාන එක මේවා මම මේ බිම හිටේකට එල්ලෙන පෝච්චි දාපුවා
හරිම ලස්සනයි. මේ අර ඒ වර්ගෙ නෙමෙයි මේක වෙන එකක්. මේකේ මල එච්චර ලොකු වෙන්නේ මේ නටුව හීනේනේ මෙහෙම හිමි ලස්සනට ඔහම බිමට පාත් වෙලා හැදෙනවා. ඉතින් එහෙම පැල ඕනි නම් තවත් මේ වර්ගෙ තියෙනවා මේ. ඒකත් හරිම ලස්සනයි. ගොඩාක් පැල දානවා. ගෙදර අලංකාරයට එහෙම වගේ හදා ගන්න ඕනි නම් ලොකු ගානකට නෙමෙයි මල් දෙකක් ඇකුලක් වගේ එහෙම එක ගහක් 1500ට දෙනවා. ඉතින් හැවෝටම මේවා මේ පනල් ඇතුලේ හදන්න නම් අමාරුයි. මේ බලන්නකො. මේවා දේශීයෙන් තුරියෙන් ඉතින් පැලයක් සාමාන්‍යයෙන් මලුත් එක්ක පැලයක් දෙනවා නම් රුපියල් 600ට 700ට වගේ පොඩි පැල දෙන්න පුළුවන්. පොඩි කිව්වට මල් ආසන්න වගේ පැල. ඉතින් ඉල්ලනවා නම් කවුරු හරි මම දෙන්නම්. මේ ගස් ටික කොහොමත් මම මෙතනින් අයින් කරන්න ඕනේ. මොකද මේ නාරංගා වටේ ඉඳෝලා තියෙන බල නාරංගා මැරිලා ඒක කපලා අයින් කරන්න ඕනේ. ඒක නිසා මම ටික අයින් කර ගන්නත් ඕනේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ ඉන්ඩිගෝ රැජින එල්ලෙන පෝච්චි වල දාපු එකත් ඉන්ඩිගෝ පාට ඉල්ලන්න. වීඩියෝ එක බලලා කවුරු හරි මගේ නම්බර් එක WhatsApp 077 10යි 20යි 879. ඉතින් යාළුවනේ මට හිතුණා ටිකක් ඔයාලට ඒ ගැන කියලා බලන්න. මම මුලින්ම ආරම්භ කරේ එයාගෙන් තමයි. ඊට පස්සේ මල් පැල විකුණා. ඒ වුණාට මුලින්ම මම මල් දුන්නේ ඉන්ඩිගෝ රජිගේ. මෙන්න මේකත් දෙන්න පුළුවන් මට ඒ වගේ මුදලකට මල් ගස්. මේක සාමාන්‍යයෙන් පර්පල් කලර් එකක් වෙනවා. මේ එකත් මල ලොකුයි ගොඩක්. මේ හුළඟට ඔක්කොම කැඩිලා බිඳිලා ගිහිල්ලා මේ වෙලා මේ බලන්න ලොකු කරුණු. ඒ ගහපුත් ඒ වගේ මුදලකට දෙන්න පුළුවන්. ඉතින් යාළුවෝ මගේ මල් මේ එළියේ මිදුලේ තියෙන වයින් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. නැත්නම් WhatsApp message එකක් තියන්න. එහෙමනම් ඔයාලට සුබම සුබ දවසක් යාළුවනේ. සතුටින් ඉන්න. සුමන සමන් දෙවි පිහිටයි.